Hi, welcome back to my channel. ඉතින් අද තියෙන්නේ ටිකක් වෙනස් වැඩසටහනක්. ඔයාලා ඉතින් දැනටමත් දන්නවා ඇති මොකක් ගැනද අද තියෙන්නේ කියලා. අපි හැමෝම දන්නවා ඔක්තෝබර් 1 වෙනිදා තියෙන්නේ ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය තමයි යෙදිලා තියෙන්නේ. අපි ඒ වෙනුවෙන් ලෑස්ති කරපු පුංචි වැඩසටහනක් තමයි අද වීඩියෝ එකෙන් අරන් ආවේ. ගොඩක් ලොකු දේවල් නැහැ. කීප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අපි සංවිධානය කරපු පුංචි වැඩසටහනක් මේක. මම තරෙන් ඔයාලවත් එක්කන් යනවා ඒ වැඩසටහන බලන්න. ඉතින් අපි බලමු ඒ ලස්සන වැඩේ උනේ කොහොමද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම පොඩි අයට අවශ්‍ය කරන බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකට ගියා. ඉතින් මේ ලෑස්ති වෙන්නේ පොඩි අයගේ තෑගි කීපයක් බොයිස්ලට වෙනමත් ගර්ල්ස්ලට වෙනමත් තමයි මේ තෑගි ලෑස්ති වෙන්නේ. ඔය පොඩි පොඩි දාන්න මේවා. මේ හැම එකම දෙගෙන දාන්න. ලක්කට දාන්නේ. බෑග්‍රවුන්ඩ් එකෙන් පොඩි ශබ්ද ටිකක් එයි. ඒක පොඩ්ඩක් ගණන් ගන්න එපා. මම වැඩ ගන්න ගමන් තමයි මේ වැඩෙත් කරේ. ඉතින් ඔයාලා දන්නවා ඇති ලංකාවේ ලෝකෙම වුණත් ළමා දිනය වෙනුවෙන් ගොඩාක් වැඩසටහන් සංවිධානය වෙනවා. හැබැයි වැඩිහිටි දිනය නම් ගොඩක් අයට අමතක වෙනවා. ඉතින් එහෙම කරන්න එපා. ළමා දිනය වගේම අපි වැඩිහිටි දිනයත් අනිවාර්යෙන්ම සමරන්න ඕන. ඉතින් කෙනෙක්ගේ මූණට හිනාවක් එන විදිහේ වැඩක් කරන්න දෙයක් දෙන්න ඔයාලටත් හිතුනොත් ඒක පොඩිද ලොකුද කියලා හිතන්න එපා. ඒ දේ කරන්න. ඉතින් කෙනෙක්ගේ මූණේ හිනාව දකින්න එක කොච්චර කරත් කොච්චර සල්ලි තිබ්බත් ඒ දේ ගන්න බෑ. ඒ ලැබෙන සතුට. ඉතින් ඒ දේ කරලා තියෙන කෙනෙක් දන්නවා ඇති එකෙන් ලැබෙන සතුට කොයි වගේද කියලා. ඉතින් දැන් මේ ලෑස්තිනේ අපි පහුවෙන්දා වැඩේට පොඩ්ඩක් ඩෙකොරේෂන් කරලා වැඩේට පොඩ්ඩක් ලෑස්ති වෙනවා. බැලුන් ටිකක් එහෙම එල්ලලා මේ ලෑස්ති වෙන්නේ එයාලට දෙන තෑගි කිහිපයක්. එතකොට පොඩි අයට දෙන ස්වීට් වර්ග වගේ පොඩි තෑගි ටිකක් තමයි මේ ලෑස්ති වෙන්නේ. ගොඩාක් අය මේ වෙනුවෙන් දායක වුණා. ඒ හැමෝම නම් කියලා නම් මතක් කරන්න බෑ.
සහභාගී වුණා. එතකොට පොඩි දෙයකින් හරි උදව්වක් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි මේ වැඩේ කරන්න. ඉතින් මේ හැමදේම අපි ලෑස්ති කරලා තියෙන්නේ ළමා දිනය හා වැඩිහිටි දිනය වෙනුවෙන් ඒගොල්ලොන්ව ඇගයීමක් කරන්න. එයාලට පොඩි හරි ඒ වෙලාව වෙනුවෙන් සතුටක් ගෙන එන්න තමයි මේ වැඩේ අපි ලෑස්ති කරලා තියෙන්නේ. පුංචි තෑග්ගකින් වුණත් ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා ඔයාලට දැන් බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය දැන් ලෑස්ති වෙනවා එයාලගේ කෑම ටික හදන්න. ඇත්තම කිව්වොත් වැඩිහිටියෝ කන විදිය වෙනයි, ළමයි කන විදිය වෙනයි. ඉතින් අපි හැමෝටම එක જાතියක් හැදුවොත් එක ගොල්ලක් බඩගින්න හින්න තමයි වෙන්නේ. ඉතින් ඒ හින්දා අපි ළමයින්ට වෙනම කෑම හැදුවා, වැඩිහිටියන්ට වෙනම කෑම හැදුවා. ඉතින් ඒ කෑම ටික හැදෙන විදිහ තමයි මේ තියෙන්නේ. ගොඩක් අය ඒකට උදව් වුණා. ගොඩක් අය මහන්සි වුණා. කෑම වර්ග ගොඩාක් හැදුවා. ඉතින් ඒ හැමෝටම උදව් කරපු හැමෝටම ආයෙත් කියනවා ගොඩක් ස්තුතියි. මේ වැඩේ කරගෙන යන්න උදව් කරපු හැමෝටම. අරගෙන පොල් තෙල් පහන දැල්වලා ගාත කියලා තමයි අපි මේ වැඩසටහන පටන් ගත්තේ. ඉතින් බලමු අපි වැඩේ පටන් ගත්තේ කොහොමද කියලා. හදවතක් පෝෂණය කළ ජීවමාන දෙවිවරුන් මතු බුදුවන දෙමව්පියෝය. අනාගතයේ බාර ගන්නට සිටින්නේ මල් කැකුරුවන් අපගේ දරුවන්ය. දැන් අපි ලෑස්ති වෙන්නේ මේ හැමෝටම එකම වගේ ඇඳුම් ටිකක් අන්දලා ටිකක් ලස්සනට මේ වැඩේ පටන් ගන්න. මොකද එක එක අය එක එක ඒවා ඇඳගෙන හිටියා. ඉතින් අපි ලෑස්ති කරපු තෑගි වලින්ම කොටසක් අපි යාලට දීලා කිව්වා මේක ඇඳගෙන මේ වැඩේට සහභාගී වෙන්න කියලා. ඉතින් එයාලත් හරි ආදරෙන් ඒක පිළි අරගෙන හැමෝම එයාලට දුන්නු ඒ තෑග්ග ඇඳුම ඇඳගත්තා මේ වැඩේට සහභාගී වෙන්න. ඇත්තටම ගොඩාක් ආසාවෙන් තමයි මේ හැමෝම මේ වැඩසටහනට සහභාගී වුණේ. ඉතින් ගොඩක් හරි කැමැත්තෙන් එන්නම්ම කියලා තිබුණා. හැමෝම මේ වගේ වැඩසටහනකට සහභාගී වෙන්න ආසයි කියලා. ඉතින් මොකද හැමතැනම මේ වගේ දේවල් සහභාගී මේ සංවිධානය වෙන්නේ නැති නිසා
එයාලටත් ගොඩක් සතුටුයි මේ වගේ වැඩසටහනකට එයාලට ආරාධනා කරපු එකටත් එයාලට මේ සහභාගී වෙන්න ලැබීම ගැනත්. ඉතින් බලමු අපි එයාලා කොහොමද ලෑස්ති වුනේ කියලා. ඉතින් පොඩි දේශනයකුත් එයාලා වෙනුවෙන් සංවිධානය කරලා තිබුණා. මේ තියෙන්නේ ඉතින් ඇත්තටම එයාලා ආසාවෙන්ම කරපු වැඩක්. පේනව නේද මොකද්ද එයාලාගේ අතේ තියෙන්නේ කියලා. ඉතින් පොඩි කාලේ ඉඳන් අපි ඕනම කෙනෙක් දන්නවනේ බෝට්ටු හදන්න, කඩදාසි බෝට්ටු. ඉතින් අපි මෙයාලට කොලයක් දීලා බැලුවා එයාලට ඒවා හදන්න මතකද කියලා. ඇත්තටම කිව්වොත් එයාලා ගොඩක් දෙනෙක්ට මතකයි කඩදාසි බෝට්ටු හදන විදිය. ඒ අතරේ අපි ළමයින්ටත් දුන්නා එයාලටත් හදලා බලන්න කියලා මේ බෝට්ටුවා. ඇත්තටම අද කාලේ සමහර ළමයි නම් දන්නේ නැහැ බෝට්ටු හදන්නේ කොහොමද කියලා. මෙයාලා නම් හිටපු හැමෝම බෝට්ටු හැදුවා. ඒ අතරේ සමහර කට්ටිය බෝට්ටු හදලා සමහර අය වෙන වෙන ඒවා හදලා තිබුණා මේ කඩදාසියෙන්. අද කාලේ මේ වගේ ආච්චිලාගෙන් ළමයෙක් දෙයක් ඉගෙන ගන්නව අඩුයි. මොකද ළමයි එක්ක ආච්චිලා කියන දේවල් අහන්න නැත්නම් ආච්චිලාට ඒවා කියලා දෙන්න වෙලාවක් නැහැ. බලන්නකෝ ඒ අතරේ මේ ගායකයෝ සම්බන්ධි බින්දු කරුණාවයි 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 සකල සතම පොදු දැක්තියෙන් වඳිනි දැන් සින්දු කියන්නේ එයාගේ ඇස් දෙකම පේන්නේ නැහැ. ඉතින් එයාට උනට ගොඩාක් හැකියාවන් තියෙනවා. එයා මේ ගැන කතා කරා. ඉතින් එයාට ඇත්තටම ලස්සන සින්දු කියන්නත් පුළුවන්. Mama adere pe akikaranni ipai gampai unnaga nobala akamota innaba poi mama adere pe akikaranni ipai gampai වයිසිටිවියත් බලන්නකෝ. akamota innaba poi dibage sattuwage batana mutumaninwage kunge baranga randunnak mama vingunna මතකයි ගුරු පාර සරසන්න ලස්සනට මල්ලි වුණ ඉතින් මේ තියෙන්නේ අපි යාලා වෙනුවෙන් ලෑස්ති කරපු මේ කෑම මේසය. එයාලා ආස කරන විදිහට තමයි මේවා හදලා තියෙන්නේ. ලොකු ලොකු දේවල් නෑ. මොකද එයාලා ගොඩක් දේවල් කන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි කන්නේ. ඉතින් පොඩි පොඩි දේවල් අපි ටිකක් ලෑස්ති කරා.
ඉතින් ගොඩාක් අය මේ වෙනුවෙන් තම තමන්ගේ තෑගි ලෑස්ති කරලා තිබුණා. පුළුවන් විදිහට පොඩි දෙයකින් හරි තෑග්ගක් දීලා එයාලා සතුටු කරන්න පුළුවන් වුණ හැමෝටම ගොඩාක් ස්තුතියි, ගොඩාක් පිං. හැමෝටම මේ වගේ අවස්ථා හම්බෙන්නේ නැහැ. අපි ඕන කෙනෙක් දන්නවා ඇත්තටම වයසට යන්න තමයි එයාලා ආයි ළමා වියට එන්නේ. ඉතින් එයාලා ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. ළමා කාලේ ළමයින්ට හම්බෙන දේවල්, ඒ වගේම එයාලා බලාපොරොත්තු වෙනවා වයසට යද්දිත්. ඉතින් හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා වයසට යද්දී අම්මා තාත්තා ආච්චි සීයා කවුරුත් අතාරින්න එපා. ඒක ඇත්තටම ගොඩක් පව්. එයාලා ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලා ළඟින් ඉන්න එක, පොඩි දෙයකින් හරි එයාලා බලාගන්න එක, ඒක තමයි වටින්නේ. මේ දැන් තියෙන්නේ දැන් පොඩි අයගේ අවස්ථාව. ඒත් බලන්නකෝ එයාලගේ මූණ වලට තෑගි ලැබෙනකොට තියෙන සතුට. ඇත්තටම මේක තමයි සල්ලි වලට ගන්න බැරි දේ. මේ සතුට කොච්චර සල්ලි තිබුණත් ඇත්තට මම දන්න විදිහට සල්ලි වලට ගන්න බැරි දෙයක්. පොඩි දෙයක් හරි දුන්නත් එයාලගේ හිත ගොඩාක් සතුටු වෙනවා. ඇත්තටම පොඩි ළමයිනොයි වැඩිහිටියෝයි සමාන වෙන්නේ මේ හේතුව හින්දා. මං හරියට දන්නේ මේ දිනේ එක දිනයකට දාලා තියෙන්නෙත් මේ හින්දාද දන්නේ නැහැ. මොකද පුංචි හිත් වගේම වැඩිහිටියන්ගේ හිතුත් එක වගේ. පොඩි දෙයක් දුන්නාම එයාලා ගොඩාක් සතුටු වෙනවා ඒකෙන්. ඔයාලට බොරු කියන්න ඕනේ නැහැ. පේනවා ඇති කට්ටියගේ මූණවල තියෙන හිනාව. හැමෝටම ලොකු දේවල් ලෑස්ති කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් පොඩි දෙයකින් හරි දෙයක් කරන්න පුළුවන් නම් ඔයාලට ඒ දේ කරන්න. මොකද ඉතින් මේ ජීවිතේ පොඩි කාලයයි අපි ඉන්නේ. ඒ කාලය ඇතුළත අපිට පොඩි සතුටක් හරි ලැබෙනවා නම් ඒ දේ වෙනුවෙන් ආයි දෙපාරක් හිතන්න එපා කියලා තමයි මම ඉල්ලන්නේ හැමෝගෙම. අපි පොඩි පැලයකුත් එයාලට ලබා දුන්නා ගෙවල් වල අරන් හිටව ගන්න කියලා. ඉතින් අද වැඩසටහන මෙතනින් ඉවර වෙනවා. කන්න බොන්න දුන්නා, සින්දු කිව්වා, එතකොට තෑගි දුන්නා. ඉතින් මේකට සම්බන්ධ වුණ හැමෝටම ගොඩාක්